2025 කැවිලිත ට්‍රිප් එක ගැන තමයි මේක ප්‍රසන්ට් වෙන්නේ. කොහොම හරි අපිට අපේ ගියා අපිත් එක්ක ටීම් එකේ 15කට අධික සෙට් එකක්. හරි අපි ඔක්කොම ජිප් ගියා. එතකොට අපි කැලේට එන්ට්‍රස් වෙන තැන ඉඳන් ගියා ජිප් 5ක්. ජිප් 5ක් විතර ගියා. අපේ ජිප් තිබෙන 3යි. ඊට පස්සේ තව ජිප් 5ක් ගියා. ඒතුළු මේ තව ජිප් දෙකක් ඩිෆෙන්ඩර් දෙකක් ගියා. ඊට පස්සේ ඔය වගේ තමයි සෙට් උනේ. එතකොට තියෙන විශේෂම දේ තමයි අපි ගියේ මාසයක් පේ වෙන්න උනා අපිට. මාසයක් පේ වෙන්න උනා එක්කෙනෙක්ට බජට් එක විතරක් අපිට අපේ විදිහට යනකොට අපිට 25000ක් විතර. ඒ කියන්නේ මම මිනිමම් 25000ක බජට් එකක් 25000ට අඩුයි. හරිද? 25000ට අඩු බජට් එකක් තමයි අපේ සෙට් එකට ගියේ. හරිද? එතකොට මේ මං කියන්නේ තමන්ගේ මේ වියදම නැතුව අපේ ඒ වැඩේ ට්‍රිප් එකට ඒ කියන්නේ අපි වන්දනාවට අවශ්‍ය බඩු වලට ඒවට මේවට ඒ කියන්නේ නවතින තැනට වාහන වල ෆියුල් වලට ඒ වගේ දේවල් වලට 25000කට අඩු බජට් එකක් තමයි එක්කෙනෙක්ට ගියේ. ඒ විදිහට අපේ ගියා මෙහෙන් 15 දෙනෙක්. මේ අපි මුලින්ම මහදේවාලේ පූජාවක් තියලා මහදේවාලට බාර වෙලා තමයි අපි කැබිලිත වන්දනාව පටන් ගත්තේ. ඊට පස්සේ මොනරාගලට ගිහිල්ලා මොනරාගලින් තමයි අපේ ජිප් ටික මේ වෙන කියන ගියපු වාහන ටික දාලා ජිප් වලට මාරු වෙලා ජිප් වලින් යන්න පටන් ගත්තේ. අපිට ඒ කියන්නේ 2025 අපිට කලින් ගිහිල්ලා දිනවා. අපි කලින් වාරේ ගියද්දි නම් පැය 4ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. හැබැයි කලින් වාරේ ගියා අපි එක ජිප් එකයි. එක ජිප් එකයි ගියේ. හැබැයි මේ පාර ජිප් 3ක් ගියා. ඒ හින්දාද මන්දා අපේ කොහොම හරි ඒ වගේ තව මගදී මඩ ඒ කියන්නේ වැස්ස වැඩි මේ පාර. වැස්ස වැඩි හින්දා පොඩ්ඩක් යන පාරවල් එහෙම පොඩ්ඩක් සවුත් වෙලා තිබුණේ. ඒ හින්දා අපිට පැය 6මාරක් වගේ පොඩි කාලයක් ගත වුණා. ඇතුලේ මේ අපි නවතින තැන කියන්නේ කැම්පින් කරන්න වගේ එතන තියෙනවා දේවාලය ළඟ තැනක්. එතනට යන්න පැය 6මාරක් වගේ ගියා. ඔය විදිහට අපි මේ අරවතු ඒ කියන්නේ අතරලා දැම්මු ගොවිබල වල ඒවා පහු කරගෙන ඉස්සරහට එනකොට කැලේ මේන් එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා. ඔය තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක තැන. ඒ වෙනකොටත් හොඳට වහිනවා. කොහොම හරි උතනටත් පිළිවෙතක් වශයෙන් හැමෝම බාර වෙලා සත්තක් කෙරලා හඳුන් කූරුවත්තු කරලා එහෙම තමයි කැලේට ඇතුල් වෙන්නේ. කොහොම හරි අපි ඔය තැනට එනකොටත් ගමන භාගයක් ඉවරයි. කොහොම හරි වෙලාව
5මාරට වගේ ඇති කොහොමත් මේ වැඩේ මෙතන පාත් 3ක් තිනවා පාත් 3ම බ්ලොක් වෙලා තිබුණේ එක තැනකට ට්‍රැක් වෙලා අනිත් පැත්තේ ඩිෆෙන්ඩර් එකක් තිබුණා එතකොට ඒ විදිහට මෙතන කියන්නේ යන්න අමාරු උඩට කොහොම හරි වින්ච් කරලා තමයි උඩට යන්න උනේ අපි දන්නවා ඒ කියන්නේ අපිට තේරිච්ච විදිහට වෙලේ වුණ විදිහට වාහන 3 උඩට ගන්නකොට හොඳටම රෑ බෝ වුණා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලයිට් වලින් තමයි ඊට පස්සේ යන්න උනේ කොහොමද ප්‍රධාන හේතු දෙකක් වුණා අපිට පැය 6කට වැඩි කාලයක් යන්න ඕක ඇලේ ඇතුළට යන්න එකක් තමයි අපේ එක ජිප් එකක උතනින් පස්සේ 4 wheel නැතුව ගියා ආයේ රෑ වුණාම කරුවලත් එක්ක අර ලයිට් එකේ විතරක් තියෙන්න යන්නේ නෑ මොකක් හරි ඒ වගේ හේතු ටිකක් තමයි අපේ ගොඩක් වෙලා ගියේ කැලේ ඇතුළට යන්නේ පියවතින බෝධිය තියෙන තැන ඒ කියන්නේ ඔය තැනට ආරක්ෂකව දෙන්න වගේ ඉන්න අලි දෙන්නේ නැහැ නිකලිට ඔයගොල්ලෝ පේන්නේ හරියට ඌ අපි එන අතරමඟදී අපේ ජිප් එකේ පාර හරස් කරලා යන්න නොදී විනාඩි කිහිපයක්ම තියාගත්ත ඊට පස්සේ අර ජිප් වලින්ම බය කරලා අපි අහක් කරගෙන තමයි ඇතුළට ගියේ කියන්නේ අලියට එන්න නොදී කරන්ට් වලින් ජිප් එකෙන් කන්වර්ට් කරලා කරන්ට් එක දාලා තියෙනවා ඒවා ඇතුළට දාගන්න අලිය ළඟින් කිව්වොත් බැරි හින්දා ඇත්තට අලිය ඔයාවල එහෙම තමයි අපි ඇතුළට දාගන්නේ අපේ පූජා වලට ටික ඔක්කොම එතනින් ඈතට ඇතුළට ගෙනියලා තමයි මේ අපි රෑ වැඩුව අවසන් කරේ සියලු වැඩ කටයුතු අවසන් කරලා අපි පළමු රාජකාරිය විදිහට කරන්නේ කැවිලිත්ත පූජා භූමියේ තිබෙන මෙන්න මේ බෝධීන් වහන්සේ වඳ පුදා ගන්න එක පළමුව බෝධීන් වහන්සේ වඳ පුදාගෙන බුද්ධ පූජාව පූජා කරලා ඊට පසුව තමයි අපි ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා දේව පූජාව පූජා කරලා දෙවියන් වහන්සේ වඳ පුදා ගන්නේ කොමාරි අපි සියලු වැඩ කටයුතු ඉවසරලා නැවත ගෙවල් බලා යන්න පටන් ගන්නවත් එක්කම තවත් අපිත් එක්කම ගියපු නඩේක වාහනයක් 4 wheel වැඩ ගන්න නැතුව ගියා ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ කොමාරි මේකත් තමයි අපි නඩ කීපයක් එකපාර කැලෙන් එළියට එන්න පටන් ගත්තා